නැගෙනහිරින් හිරුකුමරා පායා එනවත් සමගම සුබ උදෑසනකට ආසිරිපතන අපි ශ්‍රී සුධර්මානන්ද දහම් පාසලේ සුදම්නන්ද මාධ්‍යේකකයි. සුබ උදෑසනක් දිනක්ෂි. සුබ උදෑසනක් අප්සරා. ඉතින් අපි අදත් අපේ වැඩසටහනට හොඳ ආරම්භයක් දෙමු නේද? ඔව් දිනක්ෂි. පළමු විශේෂාංගයේ වශයෙන් අපිට තිබෙන්නේ කතාවක්. ඉතින් මේ කතාවට ආරාධනා කරන්නේ 7 ශ්‍රේණියේ බිරුඩි නංගිට. සුබ උදෑසනක් වේවා ඔබ සියලු දෙනාටම. මම මෙතනට පැමිණියේ සාරධර්ම පිළිබඳ කතාවක් ඉදිරිපත් කිරීමට. සාරධර්ම යන්නට නිශ්චිත නිර්වචනයක් ලබා දිය නොහැක. ආකල්ප අගයන් වටිනාකම් යන මේ සෑම දෙයක්ම සාරධර්ම සමග බැඳී ඇත. ආකල්ප යනු ඕනෑම පුද්ගලයෙකුගේ සිතෙහි ඇතිවන හොඳ හෝ නරක සිතුවිල්ලකි. එම සිතුවිලි වලට වටිනාකමක් හෝ අගයක් ලබා දීම අපට සිදු කළ හැකිය. කෙසේ වෙතත් තවත් පුද්ගලයෙකු වෙනුවෙන් කරන ඕනෑම සත්ක්‍රියාවක් සාරධර්මවලට අයත්වේ. සාරධර්ම නම් සදාචාරයයි. මිනිසෙකුගේ හැසිරීම් ක්‍රියාකලාපයේ ගමන බිමන කතා බහ යන මේ සෑම දෙයක්ම සාරධර්මවලට අයත්වේ. සිංහල සංස්කෘතියට පමණක් නොව සෑම සංස්කෘතියක් තුළම යම් සාරධර්ම පද්ධතියක් ඇත. එම සාරධර්ම පද්ධතිය අප රැකගත යුතුය. දෙමව්පියන්ට ගරු කිරීම, වැඩිහිටියන්ට කීකරු වීම, ගුරුවරුන්ට කීකරු වීම, අන් අයගේ කතාබස් වලට ඇහුම්කන් නොදීම යන කරුණු අප සමාජයේ නිතර පිළිබිඹු කරන කරුණු වේ. ඉතින් අපද සාරධර්ම වලින් පිරිපුන් හොඳ දරුවන් වෙමු. ස්තුතියි. දිනක්ෂි මේ වෙලාව හොඳයි නේද සින්දුවක් අහන්න? ඔව් අප්සරා. ඉතින් දැන් කවුද මේ සින්දුවක් කියන්නේ ඉදිරිපත් වෙන්නේ? අපේ දහම් පාසලේ පොඩිත්තියන් 3 දෙනෙක් තමයි සින්දුවක් කියන්න ලෑස්තිලා ඉන්නේ. ඒ තමයි සිත්මි, ඕෂධි, ශලිමි කියන නංගිලා 3 දෙනා. ඒ 3 දෙනාටම මම ආරාධනා කරනවා. සුබ උදෑසනක් වේවා ඔබ සියලු දෙනාගෙම. අපි තිදෙනා මෙතන පැමිණියේ ගීතයක් ගායනා කිරීමටයි. දඟ කරනා පැන්සත් මං වගේමලු මල් පඳුරෑ පිපෙන මලක් මං වගේමලු මං වගේම කෝල් හාමි ගී ගයනවලු මම පාඩම් වැඩ හොඳින් කරන හොඳ ළමයෙක්ලු මම පාඩම් වැඩ හොඳින් කරන හොඳ ළමයෙක්ලු කුරුළු පැංචා වගේ කියලා තාත්තා කියනවා දඟ මල්ලක් තමයි කියලා අම්මා කියනවා කුරුළු පැංචා වගේ කියලා තාත්තා කියනවා දඟ මල්ලක් තමයි කියලා අම්මා කියනවා ආච්චි සීයා රන්මැණිකක් කියලා කියනවා මේ හැමෝම ආදරයෙන් මාව රකින්නවා මේ හැමෝම ආදරයෙන් මාව රකින්නවා හිරු කිරණක්සේ තාත්තා එළිය ගෙනෙනවා අම්මා මගේ සඳැල්ලියක්සේ බැබලෙනවා හිරු කිරණක්සේ තාත්තා එළිය ගෙනෙනවා අම්මා මගේ සඳැල්ලියක්සේ බැබලෙනවා මිනි පහනක් වාගේ ගුරුතුමිය ඉන්නවා මල් උයනකි මගේ පාසල සුවඳ හමනවා මල් උයනකි මගේ පාසල සුවඳ හමනවා දඟ කරනා පැංචත් මං වගේමලු මල් පඳුරෑ පිපෙනු මලක් මං වගේමලු මං වගේම කෝල් හාමි ගී ගයනවලු මම පාඩම් වැඩ හොඳින් කරන හොඳ ළමයෙක්ලු මම පාඩම් වැඩ හොඳින් කරන හොඳ ළමයෙක්ලු. කවි කියන්නේ වෙනම කලාවක්. අප්සරා ඔයා දන්නවද කවි විවිධ වර්ග වලට බෙදන්න පුළුවන් කියලා? ඔව් දිනක්ෂි කවි විවිධ වර්ග වලට බෙදන්න පුළුවන්. ඉතින් අපේ වැඩසටහනේ මේ කාලය වෙන් වෙන්නේ කවි කිහිපයක් ඉදිරිපත් කිරීමට. කාටද අපි ආරාධනා කරන්නේ? අපි ආරාධනා කරන්නේ පූජනීයට හා විහංස. සුබ උදෑසනක් අපි දෙදෙනා මෙතනට පැවියේ කවි කිහිපයක් ඉදිරිපත් කිරීමටයි. රන්වන් කුරක්කන් පැසුනේ පුත නුඹට මල් මල් කුරක්කන් පැසුනේ පුතුනි මට මල් කරල්ද කිරි පෙව්වේ පුත නුඹට ඔන්න පුතේ මල් පෙට්ටිය පුටුව උඩට කටු ඇල්ලේ
මගේ හේනේ කුරක්කන් වැට අහුරා ඌරන්ගෙන් වලක්කන් කරගන්නට බැරි උන් මහ කුරක්කන් ඌරනි නොකා ඵලයව් මගේ කුරක්කන් මෙදා හේනේ පැහිලා ඇති කුරක්කන් රන්වන් කරල් බර වී ඇති කුරක්කන් ඌරෝ නොකෑවොත් හේනේ කුරක්කන් බඩගින්නට ඖෂධයකි කුරක්කන් බඳිති කඩුළු බැරි අලියන් නවතන්ඩ බඳිති පුද පඩුරු ලොව හැම දෙවියන්ඩ යොදති තැනක් පදමට අසුරා ගණ්ඩ කපති කුරක්කන් දෙවියෝ රැක දෙන්ඩ තුති සරා මේ වෙලාව වෙන්නේ ගාතාවක් අහන්න. හොඳයි ඩිනක්ෂි. එහෙනම් මේ ගාතාවක් ඉදිරිපත් කිරීමට මේ ආරාධනය 4 ශ්‍රේණියේ නෙතුලි සහ නෙතුමිට. සුබ උදෑසනක් සියලු දෙනාටම. අපි දෙදෙනා මෙතනට පැමිණියේ ගාතාවක් ඉදිරිපත් කිරීමටයි. නිබ්බුතානූන සාමාතා නිබ්බුතානූන සෝපිතා නිබ්බුතානූන සානාරී යස්සානං නීති සෝපති. මෙම ගාථාවේ තේරුම මෙවන් පුතකු ලද මවක් මෙවන් පුතකු ලද පියෙක් මෙවන් සැමියෙකු ලද බිරිඳක් නිවුනාමය. ස්තුතියි. ආරෝග්‍ය පරමාලාභා. ඩිනක්ෂි ඔයා අහලා තියෙනවද ඒකේ තේරුම? ඔව් අප්සා ඒක තේරුම නිරෝගීකම උතුම්ම ලාභය කියන එක. ඉතින් ඒක ඇත්ත තමයි. අපි හැමෝම කැමති නිරෝගීව ඉන්න. ඉතින් අපිට නිරෝගීව ඉන්න අවශ්‍ය කරුණු ටිකක් ඉදිරිපත් කරන්න මේ ආරාධනය පූජනීයට. සුබ දවසක් වේවා ඔබ සියලු දෙනාට. මාගේ මාතෘකාව වන්නේ නිරෝග්‍යකම උතුම්ම ලාභය. ආරෝග්‍ය පරමාලාභා යනුව අප සෑම විටම අසා තිබේ. එහි තේරුම වන්නේ නිරෝග්‍යකම උතුම්ම ලාභයයි. අප ජීවිතයේ නිරෝග්‍යකම වඩා වැඩි දියුණු කර ගැනීමට අපි වග බලා ගත යුතුය. පිරිසිදුකම යනු මූලික කරුණකි. මූලික කරුණකි. පිරිසිදුව සිටීම, පිරිසිදු ඇඳුම් ඇඳීම, පිරිසිදුව දිනපතා සිටීම යනු පිරිසිදුකමේ උදාහරණකි. එපමණක් නොව ප්‍රියවචන කතා කිරීම, විනීතව හැසිරීම පිරිසිදුකමට බලපාන කරුණකි. නිරෝගීකම දියුණු කර ගැනීමට පිරිසිදුව වග බලා ගනිමු. මගේ කතාව අවසන් අසස් සිටි ඔබ සමස්ත. ඉතින් මේ වෙලාව වෙන්නේ කවියක් අහන්න. ඉතින් මේ ආරාධනය සැලලිහිණි සංදේශයේ කාව්‍යයක් ඉදිරිපත් කිරීමට 7 ශ්‍රේණියේ පවනි සොයුරියට. දවසක් වේවා ඔබ සියලු දෙනාට. මම මෙතෙන්ට පැමිණියේ සැලලිහිණි සංදේශයේ කවියක් ඉදිරිපත් කිරීමටයි. සුර රද සමන් සමකින් සුරා ගන එවර පැහැනත මතා රපර සතු මල් පතර කැරපුත වඳින රැඳී මුනි සිරි තඹර සකි සඳ පෙනේ සමනොල කල නෙකෙන හිරා. ජෛව විවිධත්වයකින් යුතු ලෝකයේ තියෙන වැසි වනාන්තර අතරින් එකක් ලංකාවෙත් තියෙනව නේද ඩිනක්ෂි? ඔව් ඒ තමයි සිංහරාජ වනාන්තරය. සිංහරාජ වනාන්තරය අපිට හුඟක් ප්‍රයෝජනවත් හුඟක් විශේෂ තැනක් නේද අප්සරා? ඔව් ඩිනක්ෂි ඇත්ත. ඉතින් මේ කාලය වෙන් වෙන්නේ සිංහරාජ වනාන්තරය පිළිබඳව ඔබේ මතකය අවදි කිරීමට කතාවක් ඉදිරිපත් කිරීමට අපි කාටද ආරාධනා කරන්නේ? අපි එහෙනම් 8 ශ්‍රේණිය විහංසා සොයුරියට ආරාධනා කර සිටිනවා. සුබ උදෑසනක්. මම මෙතනට පැමිණියේ සිංහරාජ වනාන්තරය පිළිබඳ වදන් පෙළක් ඔබ හමුවේ තැබීමටයි.
ශ්‍රී ලංකාව සතුව තිබෙන වටිනා සම්පත් අතරින් සිංහරාජ වනාන්තරයට ප්‍රමුඛ ස්ථානයක් හිමිවනවා. මෙයට හේතුව තමයි සිංහරාජ වනාන්තරයේ තිබෙන ඉහළ ජෛව විවිධත්වය. සිංහරාජ වනාන්තරයේ පිහිටි ගැන කතා කළොත් ස්වභාව ධර්මයේ අපූර්වතම ස්ථානයක් වන මෙය රත්නපුර, ගාල්ල, මාතර කියන දිස්ත්‍රික්ක 3 පුරාම පැතිරිලා පවතිනවා. සිංහරාජ වනාන්තරයට ඇතුල් වීම සඳහා මාර්ග 3ක් තියෙනවා. සිංහරාජ වනාන්තරය තුළ විශාල සතුන් ප්‍රමාණයක් සතුටින් දිවි ගෙවනවා. විවිධ වර්ගයේ උරගයින්, ශීරපායි සතුන්, සමනලුන් වර්ග, පක්ෂීන් වර්ග, ඒ වාගේ විවිධ මිරිදිය මාළුන් වර්ග ගණනක් මේ වනාන්තරයේ සතුටින් දිවි ගෙවනවා. ඒ වගේම අප රටට පමණක් ආවේනික සතුන් විශාල ප්‍රමාණයක් මෙම වනාන්තරයේ ජීවත් වෙනවා. මගේ කතාව අසා සිටි ඔබ සැමට ස්තුතියි. දිනක්ෂි අපි කවියක් අහමුද? ඒක හොඳ අදහසක් අප්සරා. එහෙනම් මේ ආරාධනය 8 ශ්‍රේණියේ නෙත්මි සොයඩිය වෙතට. උදෑසනක් වේවා. අපි දෙදෙනා මෙතන පැමිණියේ පාරු කවියක් ඉදිරිපත් කිරීමටයි. ඔන්න මලේ ඔයනා මල නෙලාවරෙන් අත් බිඳෙයි පය බුරුලෙන් තබාවරෙන් කැලණි ගඟේ ඔරු යනවා බලාවරෙන් සාදුකාර දී ඔරුවට නැගී වරෙන් මාතර ගඟේ සිටිනා කිඹුලිගේ පැටියා තල්ල සුදුයි බෙල්ලේ ගෝමර පැටියා යනෙන ඔරු පාරු නවතාගෙන සිටියා මිනි නොකයි මාතර කිඹුලිගේ පැටියා. ස්තුතියි. දිනක්ෂි මේ අපේ වැඩසටහනේ අවසානයේ නේද? ඔව් අප්සරා අපේ වැඩසටහන මෙතනින් නිමා වෙනවා. ඉතින් ඊළඟ වැඩසටහන එනතුරු ඔයාලට කරන්න තියෙන එකම එක දෙයයි අපේ channel එක subscribe කරන්න. ඔයාලා හැමෝටම සම්මා සම්බුදු සරණයි.